අද පාඩම තමයි derivation of a product of two functions. ඒ කියන්නේ ගුණිතයක අවකලනය. මුලින්ම අපි බලලා ඉමු මේකේ පොදු සමීකරණය මොකක්ද කියන එක. හරි y සමානයි uv කියලා සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ u කියන්නේ එක x ගේ ත්‍රිතයක්, v කියන්නේ තව x ගේ ත්‍රිතයක්. එතකොට මේ දෙක අතර ගුණිතයක් තමයි තියෙන්නේ. එතකොට අපි කොහොමද කරන්නේ කියලා බලමු. මුලින්ම අපි කරන්නේ පළවෙනි එක්කෙනා ඉන්නේ. ඒ කියන්නේ u වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය ධන දෙවෙනි එක්කෙනා. ඒ කියන්නේ v වතාවක් u ගේ අවකලනය. දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. ආයෙ මං කිව්වොත් පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය ධන දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. එතකොට ඕක තමයි මේ ලියලා තියෙන්නේ. dy by dx සමානයි u වතාවක් dv by dx කියන්නේ දෙවෙනි එක්කෙනාගේ අවකලනය. ධන පළවෙනි එක්කෙනා කියන්නේ v du by dx කියන්නේ පළවෙනි එක්කෙනාගේ අවකලනය. එතකොට මේක තමයි මේ ගුණිතයක අවකලනයේ පොදු ආකාරය. හරි අපි දැන් බලමු උදාහරණ කිහිපයක්. පළවෙනි ගාන තියෙනවා y සමානයි 5x වර්ග ඍණ 2x ධන 1 වතාවක් 3x ඍණ 1 පස්වෙනි බලය. එතකොට මේක අපි අවකලනය කරොත් dy by dx සමානයි පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. මුලින්ම අපි පළවෙනි එක්කෙනා හැමම ලියා ගන්නවා. 5x වර්ග ඍණ 2x ධන 1 වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. එතකොට මේ වගේ එකක් අපි අවකලනය කරන එක මම කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා. x වල එන ආකාරයට අපි මුලින්ම 5 ගන්නවා ඉස්සරහට. 5 ඊට පස්සේ අපි ඇතුලේ එක්කෙනා හැමම ලියනවා 3x ඍණ 1 ඊට පස්සේ අපි බලයෙන් එකක් අඩු කරනවා. 5න් එකක් ගියාම 4යි. ඊට පස්සේ අපි ආය දැන් තමයි ඇතුලේ එක්කෙනාගේ අවකලනයෙන් ආය වැඩි කරන්න ඕන මේක. එතකොට එනවා 3ක්. හරි ඊට පස්සේ ධන දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය. එතකොට අපි මුලින්ම දෙවෙනි එක්කෙනා ලියා ගන්නවා. 3x ඍණ 1 5 වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. එතකොට දෙවෙනි එක්කෙනාගේ අවකලනය වෙන්නේ 5 10යි x ඍණ 2. නියත එක අවකලනය බිඳු හින්දා ඒක මම ලියන්නේ නැහැ. එතකොට මේ විදිහට තමයි මේක අවකලනය වෙන්නේ. ඕනනම් තව ටිකක් අපිට සුළු කරලා ලියන්නත් පුළුවන්. මෙතන 5 3 15යි 5x වර්ග ඍණ 2x ධන 1 වතාවක් 3x ඍණ 1 4 ධන මෙන්න මේක 3x ඍණ 1 5 10ix ඍණ 2. එතකොට පළවෙනි එකට උත්තරේ මේක තමයි. අපි බලමු දෙවෙනි ගානට ගිහිල්ලා. දෙවෙනි එක තියෙනවා y සමානයි 3x ඍණ 4 මූලයක් වැඩි කරන්න තියෙන්නේ 5x ධන 7න්. එතකොට අපි මේක අවකලනය කරොත් dy by dx පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය. මුලින්ම කරන්න තියෙන්නේ පළවෙනි එක්කෙනා ලියා ගන්නවා 3x ඍණ 4. පළවෙනි එක්කෙනා වතාවක් දෙවෙනි එක්කෙනාගේ අවකලනය 5x ධන 7 අවකලනය 5. හරිනේ. ඊට පස්සේ ආයෙ ධන දෙවෙනි එක්කෙනා වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය 5x ධන 7 වතාවක් පළවෙනි එක්කෙනාගේ අවකලනය කියන්නේ මම කලින් උගන්වලා තියෙනවා මේක මූලයක් කියන්නේ භාග්‍ය බලයට සමානයි. එතකොට මම කරන්නේ භාග්‍ය ගන්නවා ඉස්සරහට. භාගයයි භාග්‍ය වතාවක් 3x ඍණ 4 භාගයෙන් උඩ තියෙන භාගනේ. භාගයෙන් එකක් අඩු වුණාම ඍණ භාගය වෙනවා. ඍණ භාගය ඊට පස්සේ ඇතුලේ එක්කෙනාගේ අවකලනය වැඩි කරනවා. ඇතුලේ එක්කෙනාගේ අවකලනය වෙන්නේ 3යි. එතකොට මේක තව ටිකක් අපි සුළු කරොත් මෙතන 5යි 3x ඍණ 4 වතාවක් කියන්නේ 3x ඍණ 4 ධන මෙතන 3 බෙදීම 2යි 3 බෙදීම 2යි මේක මම මෙහෙම ලියන්න ඍණ භාග්‍ය වලේ කෙලින්ම ඉර යටට දාලා ලියන්න. එතකොට මට මෙතන එනවා
3 උඩ ඉන්නවා 5x ධන 7. හරිනේ. ඊට පස්සේ දෙවතාවක් මේක ධන බලයක් වෙලා යටට යනවා 3x ඍණ 4 ඕක ඕනනම් භාග්‍ය බලයනේ. භාග්‍ය බලයේ වර්ගමූල විදියට තියන්න පුළුවන්. එතකොට මෙහෙම ලියන්නත් පුළුවන්. එතකොට මේක මේ ගානට සුළු වෙනවා. හරි. ওই ටික තමයි එතකොට මම අද වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද බෙදීමක අවකලනය ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අපිව subscribe කරන්න. සහ මේක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.